This is the Israeli Navy. You are approaching a blockaded zone. If you wish to deliver aid to Gaza, you may do so through the established channels. Please change your course toward the port of Ashdod, where the aid will undergo a security inspection and then be transferred into the Gaza Strip. ඒ ගාසා තීරයේ වෙත මානුෂ්‍ය ආධාර රැගෙන යාත්‍රා කරමින් තිබූ ග්ලෝබල් ස්මුද් ෆ්ලොටිලා නැමැති ජාත්‍යන්තර යාත්‍රා සමූහයට අයත් යාත්‍රා 40කට ආසන්න ප්‍රමාණයකට ඊශ්‍රායල නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදී බාධා පමුණුවීමයි. ඒ අනුව එම යාත්‍රා සමූහයට අයත් යාත්‍රා 13කට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායල හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ ඊශ්‍රායලයේ විසින් පනවා ඇති ගාසා තීරයේ මුහුදු තීරයේ අභිහිරතාවයේ බිඳ දැමීමට උත්සාහ කර ඇති බව පවසමි. එම අත්අඩංගුවට ගැනීමේදී එක් යාත්‍රාවකට ඊශ්‍රායල හමුදාව විසින් හානි පමුණුවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ග්ලෝබල් ස්මුද් ෆ්ලොටිලා යාත්‍රා සංවිධායකින්ට අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් එම යාත්‍රාවේ සිටි ක්‍රියාකාරීන් 500කට ආසන්න ප්‍රමාණයක් සිය බහරයේ රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති අතර ඒ අතරට සුප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිණික වූ ග්‍රේටා තර්න්බර්ග්ද සිටින බවද සඳහන්. කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අත්අඩංගුවටගත් යාත්‍රා ආරක්ෂිතව වරායන් වෙත රැගෙන යන බවයි. එමෙන්ම දේශපාලන ක්‍රියාකාරිණිය ග්‍රේටා තර්න්බර්ග්ද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායලයේ වැඩිදුරටත් පවසන්නේ මෙම යාත්‍රා සමූහයේ අරමුණ ජනතාව ප්‍රකෝප කිරීම බවයි. කෙසේ වෙතත් යාත්‍රා සමූහයේ සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ලෝපුරා රටවල් රැසක පලස්තීන හිතවාදී විරෝධතා මාලාවක් ආරම්භ කෙරුණා.